අපි ගැම්මින් ගොන් කතා කියන්න බා බං හරකෙක්ව. හරි හරි ගේම තමයි. ඉරිපුතා නේ බං. කොහෙද බං මේ මල්ල උත්සගෙන ඉන්නේ? ඉරිපුතා. අර උඹට තා බිස්නස් එකක් කරලා දන්නේ නේ. කොහෙද යන්නේ? මම යනවා බං. යකෝ යනවා කියලා පේනවා බල. කොහෙද යන්නේ? රස්සාවක් වගේ. රස්සාව? මොකෝ අපේ තියෙන රස්සාව? ඒ ගැන කතා කරන්න එපා බං. මම ඉතින් උඹලට පුළුවන් විදියට පැහැදිලි කරානේ. උඹලා එක එකක්වත් කනකට ගත්තේ නෑනේ. දැන් ඉතින් මට තියෙන උඹලා ඕන විදියට කරගනින්න කියලා මට අනේක තමයි. මේ හරි. අපි යන් මාරියට ගිහිල්ලා අපි ඉඳගෙන ආයේ මුලින් ඉඳන් මේ සීන් එක කතා කරමු. හා? තවත් මොනවා කතා කරන්නද බං? අපේ ගෙවල් වල මිනිස්සුන්ටත් බඩගිනි දැනෙනවා බං. මට ඉතින් උන්ට කියන්න බෑනේ උඹලා නාට්‍ය නටන්න යනවා කියලා. ආ ඉතින් හිඟා කාලා හරි උන්ට කන්න දෙන්න ඕන. ඉබුතා දැන් ගොයේ කියලා ප්‍රශ්නේ බං ඔබට විතරක් තනියෙන් දින ප්‍රශ්නයක් නේ. මේ මොඩමත් ඒ ප්‍රශ්නේ දෙන්නේ. හරි ඉතින් උඹලට පුළුවන් විදියට විසඳගෙන ඉන්න. මම මට පුළුවන් විදියට විසඳ ගන්නවා. යාවා. මගේ යන්න එපා. පොඩි නාංකෝ දැන් බලපන්. අපි මෙච්චර කාලයක් සහෝදරයෝ වගේ එකට ගියම ගැව්වනේ. ඉතුරුට කොහොම ගාගෙන යමු. මේ යංගෝ ආඩියට. ඉරිපුතා. යා. ආඩියට ගිහින් අපි ඉඳගෙන ආයේ මුල්ල සිට මේ කතන්දරේ කතා කරලි වැය. නෑ බං ඕනේ නෑ. මං හොඳට හිතලා බලලා මේ තීරණය ගත්තේ බං. මේ උඹලගේ අර නාට්‍ය වැඩේ මං ජීවතුන් අතර හිටියොත් එන්නම් ඒක බලන්න. දැන් සරා කියන දේ අහලවත් උඹට වාඩියට යන්න දෙන්න බෑ. බෑ බං එන්න බෑ. උඹලා තරහා වෙන්න එපා බං. මං උඹලත් එක්ක අවුල් ගන්න නෑ. එන්න බෑනේ. බෑ ඉතින් කිව්වනේ බෑ එක සැරයක්. හරි බෑනේ. මේ බෑ කිව්වෝ. මේ ෂුවර්නේ නේ එන්න බෑනේ. බෑ බං ඉතින් කිව්වනේ. ඔය එන්න බෑ උඹට තනියෙන් යන්න බැරි මට උස්සන් යන්න පුළුවන් බෝ. මේ මොකද මන්නේ? කොහොමද මේමයි අර්ථය පයින් යන්න බැරි යවු උස්සගෙන යනවා හරි. අය උස්සගෙන හොදාගෙන පුරුදුයි. යන්න බැරි කාව මුකින් අරයි යනවා. දිවිලන්න බැරි කාව මුකින් අරයි යනවා. දිවිලන්න බැරි කාව මුකින් අරයි යනවා. දිවිලන්න Udah,